අද අපේ සාකච්ඡාව ඉතාම වැදගත්. මේ වීඩියෝ අවසාන වන විට ඔබට මධ්‍ය පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය, ඒ වගේම මධ්‍ය පරමාණුව වටා හැඩය, මධ්‍ය පරමාණුවේ මුහුන් කරන තත්ත්වය යන ඒවා හරියටම කියන්න පුළුවන් වෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ වෙස්ප ඉලෙක්ට්‍රෝන යුගල ගණන, ඒ කියන්නේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව පමණයි. AB2 සූත්‍රය සලකමු. ඒ වටා සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් තියෙනවා. ඒ වටා සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල ගණන 2යි. වෙස්ප් වාදයට අනුව ඒ වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි. ඒ වටා හැඩයද රේඛීයයි. එහි මුහුම්කරණය sp වෙනවා. මෙහි කාබන් වටා තත්ත්වය AB2 හා ගැලපෙනවා. කාබන් වටා යුගල ජ්‍යාමිතිය රේඛීයයි, හැඩය රේඛීයයි. එම නිසා කාබන්හි මුහුම්කරණය sp වෙනවා. දැන් මේ ව්‍යුහය බලමු. මෙවැනි ව්‍යුහයක ත්‍රිත්ව බන්ධනයම සලකන්නේ එක් වෙස්ප යුගලයක් ලෙසයි. ඒ අනුව නයිට්‍රජන් පරමාණුව දෙපස වෙස්ප ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඇති බව පැහැදිලිව පෙනෙනවා. එන් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය වෙනවා. එන් පරමාණුව වටා හැඩයද රේඛීය වෙනවා. ඒ නිසා එන් පරමාණුව sp මුහුම්කරණයේ පවතිනවා. දැන් අපි ඊළඟ පියවරට යමු. වෙස්ප ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් පවතින අවස්ථා සලකමු. මේ අවස්ථාවට සූත්‍ර දෙකක් යොදා ගන්නවා. AB3 මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල 3ක් ඇති අවස්ථාවක් නිරූපණය කරනවා. AB2E මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් E මගින් නිරූපණය කරනවා. සල්ප ට්‍රයොක්සයිඩ් නිදසුනට ගමු. එය AB3 සූත්‍රයට අනුකූලයි. සල්ප පරමාණුව වටා ද්විත්ව බන්ධන 3 වෙස්ප යුගල් 3ක් ලෙස සැලකෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂණවාදයට අනුව මෙම ඉලෙක්ට්‍රෝන යුගල 3 තලීය ත්‍රිකෝණාකාර ව්‍යාප්තියක් ගන්නවා. එවිට සල්ප වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වෙනවා. සල්ප වටා හැඩය තලීය ත්‍රිකෝණාකාර වෙනවා. සල්ප පවතින්නේ sp2 මුහුම් කරන තත්ත්වේ. දැන් අපි සල්ප ඩයොක්සයිඩ් තෝරගමු. මෙය AB2E සූත්‍රයට අනුකූල දේ බලමු. බන්ධන යුගල් දෙකයි එකසර යුගලයයි ගැලපෙනවා නේද? විකර්ෂණවාදයට අනුව නම් මේ ඉලෙක්ට්‍රෝන යුගල් 3 අවකාශයේ මෙසේ දුරස් වෙන්න ඕනේ. සල්ප වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වෙනවා. නමුත් අණුවේ හැඩය නම් එය නොවේ. අණුව තුල පරමාණු පිහිටන ආකාරය අනුව මේ හැඩයට කෝණික හැඩයක් ඇයි කියනවා. සල්ප පවතින්නේ sp2 මුහුම් කරන අවස්ථාවේ. දැන් බලමු ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් ඇති අවස්ථා ගැන. මෙන්න බලන්න ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් අවකාශයේ ව්‍යාප්ත වන ආකාරය. මේ හඳුන්වන්නේ චතුස්තලීය ව්‍යාප්තියක් ලෙසයි. මීට අදාළ සූත්‍රාකාර 3ක් තියෙනවා. AB4, AB3E සහ AB2E2 වශයෙන්. මෙම අනුව AB4 සූත්‍රය හා ගැලපෙනවා. මේ කාබන් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වෙනවා. කාබන් වටා හැඩයද චතුස්තලීය වෙනවා. කාබන්හි මුහුම්කරණය sp3 වෙනවා. දැන් අපි ඇමෝනියා අණුව සලකා බලමු. එය AB3E සූත්‍රය හා ගැලපෙනවා. N පරමාණු වටා විකර්ෂණ යුගල 4ක් ඇති නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වෙනවා. නයිට්‍රජන් වල මුහුම් කරන තත්ත්වය sp3 විය යුතුයි. පරමාණු වල පිහිටීම අනුව තමයි හැඩය තීරණය වෙන්නේ. ඒ නිසා මේ අණුවේ හැඩය ත්‍රියානති පිරමිඩීය නමින් හඳුන්වනවා. දැන් ජලාණුක ලුයිස් ව්‍යුහය බලමු. එය AB2E2 සූත්‍රයට අනුකූලයි. ඉලෙක්ට්‍රෝන යුගලවල අවකාශීය ව්‍යාප්තිය චතුස්තලීයයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් චතුස්තලීය වෙනවා. පරමාණු වල පිහිටීම අනුව මෙහි හැඩය
කෝණාකාර වෙනවා. දැන් අපි ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් ඇති අවස්ථාව සලකමු. එම යුගල අවකාශයේ මෙසේ ව්‍යාප්තව පවතිනවා. 1 2 3 යුගල එකම තලයක ව්‍යාප්තව පවතින අතර 4 සහ 5 යුගල තලයට ලම්බකව පිහිටයි. මෙවැනි ව්‍යාප්තියක් ත්‍රියානති ද්විපිරිමිඩීය ව්‍යාප්තියක් ලෙස හඳුන්වනවා. AB5 සූත්‍රයේ ඇති අවස්ථාවලදී ඒ වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරිමිඩීය වන අතර ඒ වටා හැඩයද ත්‍රියානති ද්විපිරිමිඩීය වෙනවා. PCl5 අණුව මේ සඳහා උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන යුගල 5ක් සඳහා මෙහි දැක්වෙන සූත්‍ර 3ත් අදාළ වෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල පවතින විට ඒවා මධ්‍ය තලයේ ව්‍යාප්ත වෙනවා. SF4 අණුවේ සල්ප වටා බන්ධන යුගල් 4ක් සහ එකසර යුගලයක් පවතිනවා. එය AB4E සූත්‍රයට අනුකූල වෙනවා. දැන් අණුව සීසෝවක හැඩය ගන්නා නිසා එම හැඩයට සීසෝ හැඩය යයි කියනවා. දැන් බලමු ක්ලෝරින් ට්‍රයිෆ්ලෝරයිඩ් අණුව ගැන. ක්ලෝරින් වටා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් පවතිනවා. මෙය AB3E2 සූත්‍රය හා ගැලපෙනවා. ඒ විට අණුවට T අක්ෂරයක හැඩය ලැබෙනවා. දැන් අපි බලමු සංයුජතා ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් විසිරී ඇති ආකාරය. විකර්සනවාදයට අනුව මේවා අෂ්ටතලීය ව්‍යාප්තියක් ගන්නවා. මේ දැක්වෙන අණුව ඊට නිදසුනක් වෙනවා. සල්ප වටා අණුවේ හැඩය අෂ්ටතලීය වෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පවතින විට හැඩ රටාව වෙනස් වෙනවා. මෙම අණුවේ ක්ලෝරින් වටා හැඩය චතුරස්‍රාකාර පිරමිඩීය වෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අණුවේ අක්ෂය ඔස්සේ පවතිනවා. ඒ නිසා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් ඇති විට අණුවේ හැඩය සමචතුරස්‍රාකාර තලීය වෙනවා. විකර්ෂණ ඉලෙක්ට්‍රෝන යුගල ගණනට දන්නේ නම් බොහෝ කරුණු අනාවරණය වන බව දැන් ඔබ දන්නවා නේද?